Welcome back to Rupa with Fam YouTube channel. මම දයාලුවනේ ඔයාලට. ඔන්න අදත් මම හදපු තවත් රසවත් රෙසිපි එකක්. චිකන් කරි එකක් තමයි මම අද හැදුවේ. හැබැයි මේක වෙනස්ම විදියකට හදපු චිකන් කරි එකක්. ඉන්දියන් රසට හදන චිකන් කරි එකක් කිව්වොත් නිවැරදිද? මේ ගොඩක්ම තියෙන ඉන්දියන් රෙස්ටුරන්ට්. සමහර කෑම මාර රසයි. ඉතින් මට try කරලා බලන්න හිතුණා. ඔයාලත් එහෙම හදලා බලන්නකෝ. ඉතින් එහෙනම් වීඩියෝ එක ඉවර වෙනකම් මම ක්ලික් ඉන්න අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණයන් එක්කම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඔයාලට එතනින් බලා ගන්නත් පුළුවන්. එහෙනම් අපි දැන් අපේ චිකන් කරි එක හදන්න පටන් ගමු. මුලින්ම අපි චිකන් ටික සීසන් කරගනිමු. මම මෙතන චිකන් ග්‍රෑම් 500ක් වගේ සෝදලා පිරිසිදු කරගෙන අරගෙන තියෙනවා. මේකට මම දැන් ගම්බිරිස් එකතු කරගන්නවා. ඔයාලා ගෙදර අය කන සැර අනුව ගම්බිරිස් එකතු කරගන්න. මම මෙතන ටිකක් වැඩි ගම්බිරිස් එකතු කරගන්නවා. චිකන් ටික සීසන් වෙන්න අපි පැය භාගයක් විතර තියමු. අපි ඒ අතර චිකන් කරි එක හදන්න පටන් ගමු. මම භාජන ලිපියක් මේ විදිහට පොල් තෙල් එකතු කරගන්නවා. තෙල් එක රත් වුණාට පස්සේ මම මේ විදිහට කුරුඳු පොතු කෑලි දෙකක් එකතු කරගන්නවා. එනසාලට 4ක් විතර කරාබ් නැටි 5ක්, ස්ටානියන් එකක්, බේලියුස් කොළ 2ක්. මේ ටික තෙලේ බැදෙන්න දෙන්න. මේ වෙලාවේ මම මේකට රම්පේ කෑලි 3ක් විතර එකතු කර ගන්නවා. ඊට පස්සේ සුදු ලුණු බී 4ක් විතර මම මෙහෙම චොප් කරලා එකතු කර ගන්නවා. සුදු ලුණු ටික බැද්දී ගන්නකොට මම මේකට ලොකු ලුණු ගෙඩියක් කෑලි වලට කපලා එකතු කර ගන්නවා. තරමක් ලොකු බීරුණු ගෙඩියක් තමයි මම මෙතන කොටුවට කපාගෙන එකතු කරගන්නේ. දැන් මේ සේරම හොඳින් තෙලින් පැදෙන්න දෙන්න. ඒ ටික බැදීගෙන එනකොට මම මේකට තක්කාලි එකතු කරගන්නවා. ඒ වගේම වියලි මිරිස්, අමු මිරිස් මේකත් එකතු කරගන්නවා. අවශ්‍ය ප්‍රමාණය මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඔයාලා එතනින් බලන්න. ඔයාලට මෙතන තක්කාලි එකතු කරගන්නකොට තක්කාලි කලින් තම්බලා මේක බ්ලෙන්ඩ් කරලා පේස්ට් එක වගේ එකතු කරගන්නත් පුළුවන්. ඒකෙන් අපේ චිකන් ග්‍රේවි එක කුවතිය වැඩි කරගන්න පුළුවන්. මේ දැන් අපි පැය භාගයක් සීසන් වෙන්න තියපු චිකන් ටික මම දැන් මේ චිකන් ටික අපේ පේස්ට් එකට එකතු කරගන්න හදන්නේ. මේ විදිහට මම දැන් චිකන් ටික එකතු කරගන්නවා. ඒකට මම කරි ලීව්ස් කීපයකුත් එකතු කරගෙන හොඳින් කලවම් කරගන්නවා. මේ විදිහට මම සේරම මික්ස් කරගෙන මේක පියන එකේ විනාඩි 5ක් වහලා පිස ගන්නවා. මේ දැන් විනාඩි 5කට පස්සේ අපේ චිකන් ටික හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් මම මේකට කහ කුඩු, මිරිස් කුඩු, කොත්තමල්ලි කුඩු, චිකන් මසාලා කුඩු එකතු කර ගන්නවා. සේරම මම දැන් හොඳට මික්ස් කර ගන්නවා. අවසානට මම මේකට කාශ්මීර මිරිස් කුඩු එකතු කර ගන්නවා. ඒ ටිකත් හොඳට මික්ස් කරලා මුඩියෙන් වහලා විනාඩි 15ක් පමණ මම මේක පිස ගන්නවා. ඉතින් විනාඩි 15කට පස්සේ අපේ චිකන් එක මේ විදිහට මම මේ චිකන් එක උඩයට මාරු කරලා හොඳට මික්ස් කරනවා. ඒකල මම නැවත විනාඩි 5ක් මේ චිකන් ටික කුක් වෙන්න තියනවා. මේ දැන් තියෙන විනාඩි 5කට පස්සේ දැන් අපේ චිකන් එක හොඳටම කුක් වෙලා ඉවරයි. දැන් අපි මේකට පොල් කිරි එකතු කර ගන්නවා. මම චිකන් ටික වැහෙන ප්‍රමාණයට වගේ පොල් කිරි එකතු කර ගන්නවා. උකු පොල් කිරි තමයි මම මේ වෙලාවේ එකතු කරගත්තේ. උකු පොල් කිරි එකතු කරගන්න. එතකොට අපේ චිකන් ග්‍රේවි එක තවත් රසවත් වෙනවා. දැන් අපි පොල් කිරි ටික එකතු කරගෙන ඉවරයි. දැන් මම මේ ටිකත් හොඳට මික්ස් කර ගන්නවා. ඔයාලා මේ වෙලාවේ චිකන් එකේ ලුණු කොහොමද කියලා බලන්න. චිකන් ග්‍රේවි එකේ ලුණු ගානට තියෙනවා. මම දැන් මේක නැවත විනාඩි 20ක් මෙහෙම පියනින් මහලා කුක් කර ගන්නවා. මේ වෙලාවේ ලිපේ ගින්දරම හොඳටම අඩු කරලා තමයි මේක කුක් කරගන්නේ. මේ දැන් විනාඩි 20කට පස්සේ අපේ චිකන් එක බලන ලස්සන පාටක් ඇවිල්ලා තියෙනවා. මම දැන් මේකට කොත්තමල්ලි කොළ එකතු කර ගන්නවා. මේ කොත්තමල්ලි කොළ කෑමත් එකතු කරගන්න අපිට මේ ග්‍රේවිස් වලට වෙනස්ම රසයක් එකතු වෙනවා. මමත් මේක පුරුදුනේ මෙහි ආවට පස්සේ. දැන් අපේ චිකන් ග්‍රේවි එක රෙඩි. අපි කෑම ටයිම් එකේ යනකම් මම දැන් මේ චිකන් ග්‍රේවි එක මේ විදිහට වහලා තිබ්බා. මේ තියෙන අපේ චිකන් ග්‍රේවි එක වෙනස්ම රසක්. ඇත්තටම හරිම රසයි. ඉතින් ඔයාලත් හදලා බලන්න. ඔයාලත් මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.